හායි කොහොමද? මගේ යාළුවා හැමෝම හොඳින් ඇති කියලා හිතනවා ඉතින්. ඔන්න මං ආයෙත් ආවා හොල්මන් කතාවක් අරගෙන. කතාව බලන්න කලින් channel එක subscribe කරලා නැති අය subscribe කරලා bell icon එකත් click කරලා වීඩියෝ එකට like එකකුත් දාගෙනම කතාව අහන්න set වෙමු නේද? අද කතාව මම මෙහෙම පටන් ගන්නම්. මේ සිදුවීම මගේ යාළුවෙක්ට සිද්ධ වෙච්ච ඇත්තම සිදුවීමක්. ඒ යාළුවා මීට කලින් කවදාවත් අදෘශ්‍යමාන දේවල් ගැන විශ්වාස කරේ නෑ. එයා ඇහින් දැකලා තිබුණ නැති නිසා. අපි කතාව මෙහෙම පටන් ගමු. මේ සිදුවීම සිද්ධ වුණේ මීට මාස කීපයකට ඉස්සර රත්නපුරේදී. මගේ යාළුවා රත්නපුරේ තේ කර්මාන්ත ශාලාවක සුපර්වයිසර් කෙනෙක් විදිහට වැඩ කරනවා. මේ කියන පළාතේ තේවතු ගොඩක් තිබුණා. යාළුවාගේ ගෙදර තියෙන්නෙත් තේ ඉඩමකට උඩින්. හැම තැනම තේවතු නිසා යාළුවා හැමදාම ගෙදර එන්නේ මේ තේවතු මැද්දෙන්මයි. එයා ගෙදර එනකොට රෑ 9:00 විතර වෙනවා. සමහර වැඩි දවසට රෑ 11 විතර වෙනවා. මෙන්න මේ සිද්ධවීම සිදු වුණෙත් අන්න ඒ වගේ රෑ වෙලා ගෙදර ආපු දවසක. එයා සංගීතයට ගොඩක් ආස කෙනෙක්. වෙන අය ගෙදර ආපු ගමන් නාල කාලා බත් පිඟාන ළඟට ගියාට එයා ගෙදර ආපු ගමන් යන්නේ ගිටාර එක ළඟට හරි බටනලාව හරි ළඟට. ඒවා හොයාගෙන. ඒ ලෙවල් වෙනකම් මියුසික් කරපු නිසා හරියට ඒකේ ඇඟෙන් කෑල්ලක් වගේ කියලා තමයි එයා නම් කියන්නේ. දවසම ෆැක්ටරි එක ඇතුලේ ස්ට්‍රෙස් වෙලා ඉඳලා මනස ටිකක් නිදහස් කරගන්න. එයාගේ ඉස්සරහට ගිහිල්ලා සින්දුවක් කියන්න, එහෙම නැතිනම් සින්දුවක් වාදනය කරන්න පුරුදු වෙලා හිටියා. එදා ගෙදර එනකොටත් රෑ 11:15ට විතර ඇති. එයා පුරුදු විදියට හොයාගෙන ගිය බටනලාව. ගේ ඉස්සරහින් ලොකු රම්බුටන් ගහක් තියෙනවා. හරියටම මීටර් 20ක් 30ක් එහයින් වගේ. එතනට පහළ වටේම තියෙන තේවත් එක්ක වටපිටාවම ලස්සනට පෙනෙන තැනක්. එතන ලීබංකුවක් තියෙනවා. ඒකේ ඉඳගෙන තමයි යාළුවා බටනලාව වාදනය කරන්නේ. ඉතින් එදාත් එයා බටනලාව වාදනය කර කර හිටියා. ඒ වෙනකොටත් අම්මා බත් එකත් මේසෙට ඇරලා නිදා ගන්න ගිහිල්ලා. යාළුවාගේ තාත්තයි ආතයි ටීවී එකේ ගිය ටැමිල් මූවි එකක් බල තමයි ඉඳලා තියන්නේ. ඔහොම ටික වෙලාවක් යනකම් මගේ යාළුවා ෆ්ලූට් එක ප්ලේ කර ඉඳලා තියෙනවා. ෆෝන් එකෙන් නෝට් බල තමයි එයා ප්ලේ කරලා තියන්නේ. ගොඩක් වෙලාවට එක දිගට ප්ලේ කරන්න බැරි හින්දා වැරදිම් වෙන හින්දා එයා මෙහෙම ෆෝන් එකේ නෝට් ටිකත් බල තමයි හැමදාම ප්ලේ කරන්නේ. ඒත් එදා එහෙම වරදින්නෙත් නැල්ලු. ඒ වෙලාවේ ඕරෙපියා කියන හින්දි සින්දුව තමයි යාළුවා ප්ලේ කර ඉඳලා තියන්නේ. එයාට දිගට ප්ලේ කරන්න තවත් ආස හිතුණලු. ඉතින් එයා දිගටම බටනලාව වාදනය කරලා තියෙනවා. ඒත් එක්කම යාළුවාට ටිකක් අමුත්තක් දැනුණලු. කොහෙවත් නැති විදිහට අමුතු හුලම් පාරක් එක්ක අමුතු දෙයක් එයාට දැනෙන්න පටන් ගත්තලු. ඒත් එක්කම එයා තේවත්ත පැත්ත බැලුවලු. ඒ වෙලාවේ ඇහැ කොණින් දැක්කලු එයා ගහන සින්දුව විඳින්න එයා විතරක් නෙවෙයි කියලා. ඒත් එයා ඒ වෙලාවේ එක ලොකුවට හිතුවේ නැල්ලු. ලොකුවට නෝට් උනේත් නැල්ලු. ඒ මොකද සින්දුව ගැන සිහියෙන් හිටපු හින්දා. ඒත් එකපාරටම මෙයාට මතක් වෙලා තියෙනවා මේ මහරෑ මොකද කෙල්ලෙක් තේවත්ත මැද්දේ කියලා. මේ දවල් නෙවෙයිනේ. යාළුවා ආයෙත් හැරිලා හරියටම බැරුවලු. ඒ බලද්දිත් ඇය එතනම හිටියලු.
ලස්සන කෙල්ලෙක්. ලා නිල් පාටට හුරු සුදු මිශ්‍ර ඇඳුමක්. ඔසරියක් වගේ. මූණ පැහැදිලි නැතත් එයාගේ අත්වල බෙල්ල එහෙම පාට යාළුවා දැකලා තියෙනවා. එයා හරිම පැහැපත් කෙනෙක්ලෝ. උදාහරණයට ගන්න කෙනෙක්වත් මතක නෑ කියලා තමයි යාළුවා මගේ අතින් කිව්වේ. ඒ වෙලාවේ එයාට තේරිලා තියෙනවා මේ වෙන්න යන්නේ එච්චරම හොඳ දෙයක් නෙවෙයි කියලා. කෝකටත් කියලා එයා ඉක්මනට ගේ පැත්තට දිව්වලු. ඒ යනකොටත් තාත්තයි ආතයි දෙන්න ටීවී බලන හින්දා මේ ගැන කියන්නත් හිතුවලු. ඒත් ඉතින් කියන්නත් බෑනේ නෝන්ඩි කරයි කියලා. අනිත් එක අම්මා හැමදාම බනිනවලු රැට බටනලා පිඹින්න එපා කියලා. ඒක ඇත්ත කියලා දැන් තමයි තේරුනේ. ඒක හින්දා මේ දේ කිව්වොත් එහෙම තවත් බැනුම් අහන්න තියනවා කියලා මෙයාට හිතුණලු. ඒත් මේක හිතේ තියාගෙන ඉන්න හොඳ දෙයක්ුත් නෙවෙයිනේ. ආයෙත් ගිහිල්ලා බලන්නත් හිතුණත් හිතට අමුතු බයකුත් දැනුණ හින්දා එයා ස්ටොප්වට තාත්තට එන්න කියලා කවුරු හරි බලන්න හිටියා කියලා විතරක් කෙටියෙන් තාත්තට කිව්වලු. තාත්තා ඒ වෙලාවේ ටෝච් එක වටේටම ගහලා එද්දී අම්මත් ඇහැරුණාලු. ඒ වෙලාවේ ඉතින් යාළුවාට හිතුණලු අද නම් මං ඉවරයි තමයි කියලා. අම්මා ආපු ගමම්ම තාත්තා කට ඉස්සර කරලා විස්තරය කිව්ව ගමම්ම අම්මගේ කටේ සද්දෙට අර හිටපු එකේ පැනලා දුවන්න ඇති කියලා මගේ යාළුවා එකපාරටම කියලා තියෙනවා. යාළුවාටත් බැනලා බටනලාව උදුරගෙන ගිහින් තේ වත්තට විසික් කරන්න අම්මා ඉක්මනට කටයුතු කරාලු. එයාලා ඊට පස්සේ ගැන මුකුත් කතා කරලා නැහැ. ඒත් පහෝදා උදේ වෙනකොට යාළුවාට හොඳටම වුණලු. ආතා පිරිත් පෑන් බොන්න දීලා පිරිත් නූලක් ගැට ගහලා ඊට පස්සේ අර බටනලාව පුච්චන්න කිව්වලු. අම්මා මුළු තේ වත්තම පීරලා බටනලාව හොයාගෙන ඒක පුච්චලා දාලා තිබුණා. ඊට පස්සේ ආතා කිව්වලු ඔය බටනලාව කියන්නේ මෝහිනී අවතාරේ අහන්න ආසම හඬ තියෙන වාද්‍ය භාණ්ඩයක් කියලා. භයානක වැඩක්. ඇති ඔයින් ගියා කියලා තමයි ආතා කියලා තියන්නේ. ඊට පස්සේ දවස් 2ක් විතර යනකම් ඒ කෙනා රැට හීනෙන් පේන්න පටන් ගත්තා කියලා මගේ යාළුවා කිව්වා. මූණත් එක්ක පැහැදිලිව ඒ වෙලාවේ දැක්කා කියලා තමයි යාළුවා කිව්වේ. ඇත්තටම එයා ලස්සන කාන්තාවක්ලු. හැබැයි ඔය හැමෝම කියනවා වගේ බබාව නම් එයා දැක්කේ නැල්ලු. ඉතින් එදා ඉඳලා එයා රැට බටනලා වාදනය කළේ නැල්ලු. කළේ නෑ නෙවෙයි. එයාගේ අම්මා බටනලා වාදනය කරන්න දුන්නේ නැල්ලු. ඉතින් එයා ආයේ කවදාවත් ඒ කාන්තාව දැක්කේ නැල්ලු. ඔන්න ඕක තමයි අද කතාව. වීඩියෝ එක ගැන මොනවද කියන්න තියන්නේ කියලා කමෙන්ට් එකකින් කියාගෙන යමු නේද? එහෙනම් ඉතින් මං ආයෙත් දවසක එන්නම්. පරිස්සමෙන් සතුටෙන් hina වෙලා ඉන්න.